නවීන් ෆ්‍රෙන්ඩ්ස්, ඔයාලා හැමෝම මගේ channel එකට හරිම ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම ගොඩක් ස්තුතියි මාත් එක්ක එකතු වෙලා ඉන්නවට. මේ ඇවිල්ලා නොවැම්බර් මාසේ මුල්ම සතිය. ඉතින් මම මේ කරන්නේ මගේ වීක් ප්ලෑන් එක හදාගන්න එක. වැස්ස දවසක මේ වගේ ඉටිපන්දන් එළියෙන් ඉටිපන්දන් එළියෙන් ජිස්මින් සුවඳත් එනකොට හිතට දැනෙන්නේ පුදුමාකාර සැනසීමක්. ටිකක් පායපු නිසා මං හිතුවා ඉක්මනට නාගන්න ඕනේ කියලා. ඊට කලින් මේ හෙයාර් ට්‍රීට්මන්ට් එක තමයි මම කරන්නේ. මේකට මම පාවිච්චි කරන්නේ ගෙදරම හදපු රෝස්මරි ඔයිල් එක. මේක හදාගන්නේ පොල් තෙල් හොඳට රත් කරන්න. රත් කරපු පොල් තෙල් එක ලිප නිවලා රෝස්මරි ටික එකතු කරගන්න තියෙනවා. ඔයාලා කැමති නම් උළුහල් එකතු කරගන්නත් පුළුවන්. මම මේකට රෝස්මරි එක දාන්නේ පොඩ්ඩක් කොටල වගේ. එතකොට අරගේ තියෙන සුවඳ, ඒකේ තියෙන ඉස්ම හොඳට තෙල් එකට උරා ගන්නවා. ඊට පස්සේ හොඳට කොණ්ඩේ පාටිෂන් කරලා හැම තැනකම ස්කැලප් එකේ හොඳට තෙල් ටික ගා ගන්න ඕනේ. ටිකක් බිසී දවසට, කම්මැලි දවසකට, මේ වගේ සීතල දවසකට ඉක්මනින් හදාගන්න පුළුවන් රයිස් එකක් තමයි මේක. මේකට මම මුලින්ම කරන්නේ පොල් කිරේකට ලුණු ටිකක් දාලා හොඳට කවලම් කරනවා. ඊට පස්සේ ඒක හාල් එකට කවලම් කරලා ඒකට කහ සහ කරදුමුංගු, කරාබු නැටි මික්ෂර් එකත් එකතු කරලා බේලියෝ එකකුත් දාගෙන බත් එක රයිස් කුකර් එකේ ගහ ගන්නවා. ඊට පස්සේ මම එළවලු එහෙම කපලා ෆ්‍රිජ් එකට දාලා තියෙන්නේ හදිස්සියකට ගන්න. ඒ ටික චිකන් එක ටෙම්පරාදු කරගන්න එක.
මේ තියෙන්නේ මම මගේ කෑම රස කරගන්න පාවිච්චි කරන සීක්‍රට් එකක් සහ ඉක්මනින් වැඩ කරගන්න පහසු වෙන්න කරන දෙයක්. මේක හදාගන්න මට ඕන වෙනවා බටර්, සුදු ලූණු, ඉඟුරු සහ ඔලිව් ඔයිල්. මේ ඔක්කොම එකට කවලම් කරලා ක්‍රීම් එකක් වෙනකම් බ්ලෙන්ඩර් කරගෙන පිරිසිදු කන්ටේනර් එකක දාගෙන අපිට තියාගන්න පුළුවන් අපට අවශ්‍ය වෙලාවට ගන්න. එහෙනම් අදට මගේ වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. තවත් දවසක හම්බ වෙනකන් ගිහින් එන්න. ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න ඕනේ. හැමෝටම සුබ දවසක්. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලගේ අදහස් මට කියන්න අමතක කරන්න එපා.